අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ වාහනේ රේඩියේටර් එක සහ එන්ජින් එක ගෙදරදිම නටබුන් කරගන්න පුළුවන් ක්‍රම සහ විදි ගැන. මිලියන ගාණක් දීලා ගත්ත ඔයාගේ වාහනේ නොදැනුවත්කම නිසා කරන පුංචි වැරද්දකින් ආයි කවදාවත් යථා තත්ත්වයට පත් කරන්න බැරි විදිහට විනාශ වෙන්න පුළුවන් කිව්වොත් ඔයා ඒක පිළිගන්නවා. අද අපේ කතාවස්තුව තමයි කඩුවල බියගම පැත්තේ හැදෙන made in USA කූලන්ට් ජාවාරම. ඉතින් අපේ channel එකේ මේ විදි වීඩියෝස් 4ක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ හැම එකකටම හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම කරන්න අපිට තියෙන එකම මොටිවේෂන් එක තමයි ඔයාලගේ ප්‍රතිචාරය. වාහන ගැන, මේන්ටෙනන්ස් ගැන ඔයාලටත් ගොඩක් ප්‍රශ්න ඇති. ඒ හැම දෙයක්ම පහලින් කමෙන්ට් කරන්න. අපිට පුළුවන් උපරිමයෙන් මේ හැම එකකටම උත්තර දෙනවා. ටිකක් විශේෂ කාරණා තියෙනවා නම් ඒ ගැන මේ වගේ කන්ටෙන්ට් එකකින්ම කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැම්ම channel එක subscribe කරලා වීඩියෝ එකට සෙට් වෙන්න. අපි මෙහෙම හිතමු. ඔයාගේ වාහනේ එන්ජිමට සහලෝලා උණ ගැනෙන වෙලාවට පිටට ඉන්න එකම කෙනා තමයි මේ එන්ජින් කූලින් සිස්ටම් එක. මෙයා තමයි ඉතින් ඉක්මනට දුවලා පැනලා ඔයාගේ එන්ජින් එකේ උණ බස්සලා මැරෙන්න නොදී බලාගන්නේ. ඉතින් මම මුලින් කිව්වා වගේ ඔයාට ඕනේ නම් ගෙදරදීම වාහනේ රේඩියේටර් එක සහ එන්ජින් බ්ලොක් එක නටමුන් කරගන්න පුළුවන්. ඒකට ඔයාට ඕන වෙන්නේ බියගම කඩුවෙල නැත්නම් කැලණියේ පැත්තේ ඇලකින් පුරවගත්ත වතුර කෑන් එකකට රතු පාට හරි කොළ පාට හරි ඩයි එකක් දාලා made in USA කියලා ලේබල් එකක් ගහපු කූලන්ට් කෑන් එකක් විතරයි. අතර මේක විහිළුවක් නෙමෙයි. ලංකාව මාකට් එකේ තියෙන බොහොමයක් කූලන්ට් කියලා පුනන්නේ මේ જાතිය බඩු තමයි. ගොඩක් අය හිතන්නේ ඔය කොයි කූලන්ට් එකත් එකයි මිල වැඩි වෙන්නේ බ්‍රෑන්ඩ් එකේ නමට විතරයි කියලා. රුපියල් 5000 6000ක් වගේ ගාණක් දීලා කූලන්ට් එකක් ගන්න. ඇත්තටම පොඩි ලෝභකමක් වෙනව නේද? මේ වතුර දාන්න පුළුවන් එකකට මෙච්චර ගාණක් දීලා කූලන්ට් එකක් දාන එක වෙන අපරාධයක් කියලා හිතන සමහර වෙහිකල් ඕනර්ස්ලා සාධාරණ මිලට කෑන් එකක් පුරවලා තියෙන ඩයි වතුර එකක් දානවා. ඔය පාරයිනේ ලොරි බට්ටොන්ගේ තියාගෙන විකුණන බජට් කූලන්ට් එකේ ඉඳලා සමහර ලොකු ෂොප් වලත් රුපියල් 1000ට 2000ට විකුණන්න තියෙන ගොඩක් කූලන්ට් වල තියෙන්නේ මේ ඩයි කලවම් කරපු වතුර විතරයි. made in Japan හෝ made in USA කියලා ලේබල් එක ගහලා මිලත් අඩුවට දෙන නිසා ගොඩක් අය රජරට කූලන්ට් කියලා නමක් තියෙන කූලන්ට් එකක් හරි කමන්නේ අරගෙන ගිහිල්ලා තමන්ගේ වාහනේට අතාරිනවා. මොන දෙයක්ක් කලින් අපි ඉස්සෙල්ලම බලමු මේ කූලන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. මේක දැනගත්තාම ඔයාට තේරෙයි ඇයි මේ ඇල් වතුර જાති ඔයාගේ රේඩියේටර් එකට සහ එන්ජින් කූලින් සිස්ටම් එකට මාරාන්තික වෙන්නේ කියලා. කූලන්ට් කියන්නේ මොකක්ද? ඒක වතුරට වඩා වෙනස් වෙන්නේ කොහොමද? සරලවම කිව්වොත් කූලන්ට් කියන්නේ වතුරයි ඇන්ටිෆේස් කියලා හඳුන්වන විශේෂ රසායනික ද්‍රව්‍යකුයි එකතු කරලා හදපු මිශ්‍රණයක්. විද්‍යාත්මකව කිව්වොත් මේ වැඩේට පාවිච්චි කරන්නේ එතිලීන් ග්ලයිකෝල් වගේ රසායනික ද්‍රව්‍ය. අපේ වාහනේ කූලින් සිස්ටම් එකට සාමාන්‍ය වතුර දැම්මම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද? වතුරේ තියෙන ප්‍රධානම අවුල තමයි ඒකේ තාපාංකය. නැත්තම් බොයිලින් පොයින්ට් එක අඩු වෙනවා. හිමාංකය එහෙම නැත්තම් ෆ්‍රීසින් පොයින්ට් එක වැඩි. තේරෙන සිංහලෙන් කිව්වොත් සාමාන්‍ය තත්ත්වයෙන් යටතේ වතුර සෙල්සියස් අංශක 100ට වඩා ඉහළ උෂ්ණත්වයකට රත් වුණොත් වාෂ්ප වෙලා යනවා. ඒ වගේම උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ට වඩා පහළ බැස්සොත් අයිස් බවට පත් වෙනවා. ඒත් ඔයාගේ වාහනේ එන්ජින් එක වැඩ කරනකොට ඒකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ට වඩා ඉහළගයකට යනවා. ඒ වගේම සීත රටවල් වල පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක -30 වගේ අගයන් වලට යනවා. කූලින් සිස්ටම් එක ප්‍රෙෂරයිස් සිස්ටම් එකක් වුණත් සාමාන්‍ය වතුර භාවිතා කරනකොට බොයිලින් පොයින්ට් මාජින් එක තියෙන්නේ සෙල්සියස් අංශක 105ත් 110ත් වගේ මට්ටමක. ඊට වඩා උෂ්ණත්වයකට ඉහළ ගියොත් වෙන දේ තමයි ස්ටීම් බබල්ස් හැදෙන එක. එතකොට ඔයාගේ කූලින් සිස්ටම් එකේ එෆිෂියන්සි එක අඩු වෙනවා. අවසාන ප්‍රතිඵලය තමයි ඕවර්හීටින්. ඉතින් කූලන්ට් එකක් දැම්මම මේ වගේ තාපාංකය සෙල්සියස් අංශක 120ක් වගේ වෙනකම් වැඩි වෙනවා. ඒ කියන්නේ එන්ජින් හොඳටම රත් වුණත් කූලන්ට් එක ලේසියෙන් බොයිල් කරන්නේ නැහැ. ලංකාවේ අපිට හිමාංකය, ඒ කියන්නේ වතුර අයිස් වෙන එක එච්චර ප්‍රශ්නයක් නැති වුණාට සීතල රටවල් වලට මේ වගේ වතුර පාවිච්චි කළොත් රැට ඒ වතුර අයිස් වෙලා එන්ජින් බ්ලොක් එක පවා ක්‍රැක් වෙන්න පුළුවන්. කූලන්ට් එකෙන් මේ හිමාංකය සෙල්සියස් -30 දක්වා අඩු කරනවා. ඒ නිසා ලෝකෙ කොහේ හිටියත් වාහනයකට කූලන්ට් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. ඒ වගේම ලංකාවේ අපිට තියෙන තවත් මාරාන්තික ප්‍රශ්නයක් තමයි විකාදනය සහ කිවුල. අපේ රටේ සාමාන්‍ය වතුරේ ගොඩක් කැල්සියම්, මැග්නීසියම්, ක්ලෝරයිඩ් වගේ khනිජ ලවණ නැත්තම් මිනරල්ස් තියෙනවා. මේවා රේඩියේටරය ඇතුලේ තැම්පත් වෙලා කිවුල හදනවා. හරියට අපේ ගෙදර වතුර කේතලේ අඩිය කිවුල බැඳෙනවා වගේ. ක්ලෝරයිඩ් වගේ මිනරල්ස් යකඩ සහ ඇලුමිනියම් විකාදනයටත් හේතු වෙනවා. ඒ නිසා රේඩියේටර් එක ඇතුලේ සහ එන්ජින් බ්ලොක් එකේ ඇතුලේ තියෙන ලෝහ කොටස් මල කන්න පටන් ගන්නවා. නමුත් ප්‍රමිතියකින් යුතු කූලන්ට් එකක තියෙන විශේෂ රසායනික ද්‍රව්‍ය මේ මලකඩ කෑම සහ කිවුල හැදීම සම්පූර්ණයෙන් නවත්තලා දානවා. ඒ කියන්නේ කූලන්ට් කියන්නේ සිසිලන කාරකයක් විතරක්ම නෙවෙයි. විකාදනය නැත්තම් මලකඩ කෑමනොත් ආරක්ෂා කරන දෙයක්. අතර මේ කූලන්ට් වල තියෙන වැදගත්කම අපිට තේරෙන්නේ වාහනේ අවුරුදු 10ක් 15ක් පාවිච්චි කරනකොට තමයි. දිගටම වතුර දාපු වාහනයක රේඩියේටර් එකයි එන්ජින් බ්ලොක් එකයි ඇතුලේ බැලුවාම ඒක හරියට මඩවලක් වගේ. ඒත් නියම කූලන්ට් එකක් දාපු වාහනයක රේඩියේටර් එකයි එන්ජින් බ්ලොක් එකයි ඇතුළ අවුරුදු ගාණක් ගියත් අලුත් එකක් වගේම පිරිසිදුව තියෙනවා. දැන් අපි බලමු හැමෝටම තියෙන තවත් ප්‍රශ්නයක්. ඇයි මේ කූලන්ට් එක එක පාටවල් වලින් එන්නේ? ගොඩක් අය හිතන්නේ පාටෙන් තමයි කූලන්ට් එකේ වර්ගය තීරණය වෙන්නේ කියලා. ඒත් ඒක එහෙමම නෙවෙයි. ප්‍රධාන වශයෙන් කූලන්ට් වර්ග 3ක් තියෙනවා. පළවෙනි එක තමයි IAT
ඒ කියන්නේ ඉනෝගනික් ඇඩිටිව් ටෙක්නොලොජි. මේක අඩංගු සිලිකේට් සහ පොස්පේට් මගින් රේඩියේටර් සහ එන්ජින් බ්ලොක් එකේ ලෝහ මතු පිට ඉතාමත් ඉක්මනින් ආරක්ෂක තට්ටුවක් නිර්මාණය කරනවා. හැබැයි මේකේ තියෙන ලොකුම අවාසිය තමයි මේ ආරක්ෂිත රසායනික ද්‍රව්‍ය ඉක්මනින්ම දුර්වල වෙන එක. ඒ නිසා මේවා අවුරුද්දකට වගේ සැරයක් අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕන කියලා කියන්නේ. ඔයා පරණ වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම් මේක තමයි ඔයාට ගැළපෙන වර්ගය. හැබැයි මතක ඇතුව නියමිත කාලෙට කූලන්ට් එක මාරු කරන්න ඕන. මම පරණ වාහනයක් කියලා අදහස් කළේ සාමාන්‍යයෙන් 1995ට වගේ කලින් හදපු වාහන. ඒ කියන්නේ තඹ නැත්තම් පිත්තල වගේ රේඩියේටර්ස් තියෙන වාහන මොඩල්. හැබැයි 90 දශකයේ අගභාගයේ ඉඳලා ආපු වාහනවල තියෙන්නේ ඇලුමිනියම් රේඩියේටර් සහ ප්ලාස්ටික් ටැංකි. දෙවෙනි කූලන්ට් වර්ගය තමයි OAT නැත්තම් ඕගනික් ඇසිඩ් ටෙක්නොලොජි කියලා හඳුන්වන්නේ. මේවා ගොඩක් වෙලාවට තැඹිලි රතු හෝ රෝස පාටින් එනවා. මේ වගේ සිලිකේට් පොස්පේට් වගේ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්නේ නැහැ. මේවා හදලා තියෙන්නේ දිගු කාලීන ආරක්ෂාවක් සඳහා. මේවා long life නැත්නම් extended life coolant කියලාත් හඳුන්වනවා. අලුත් වාහන, ඒ කියන්නේ ඇලුමිනියම් රේඩියේටර් එකක් සහ ප්ලාස්ටික් ටැංකි තියෙන වාහන වලට මේවා තමයි ගොඩක් වෙලාවට එන්නේ. තුන්වෙනි එක තමයි HOAT. එහෙම නැත්නම් hybrid organic acid technology කියලා කියන්නේ. මේවා ගොඩක් වෙලාවට කහ පාටින්, රත්තරන් පාටින් නැත්නම් නිල් පාටින් එනවා. මේක IAT සහ OAT කියන දෙකේම හොඳ ටික එකතු කරලා හදපු hybrid version එකක් කියලා කියන්න පුළුවන්. මේ වගේ OAT වල තියෙන දිගු කාලීන පැවැත්ම වගේම IAT වල තිබුණ ඉක්මන් ආරක්ෂාවක් තියෙනවා. යුරෝපීය සහ සමහර නවීන ජපන් වාහන වලට බොහෝ විට නිෂ්පාදක විසින් මේවා නිර්දේශ කරනවා. කූලන්ට් ගැන කතා කරද්දී ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි කීයටවත් කූලන්ට් වර්ග දෙකක් කලවම් කරන්න එපා කියන එක. ඇයි මම එහෙම කියන්නේ? IAT කූලන්ට් වල තියෙන සිලිකේට්, OAT කූලන්ට් වල තියෙන කාබනික ආම්ල නැත්නම් ඕගනික් ඇසිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා වෙනත් රසායනික සංයෝග හදනවා. මේ වර්ග දෙක එකතු වුනහම ඒව අතර රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා දියර ඇතුලේ අවක්ෂේපයක් හැදෙන්න පුළුවන්. සරලවම කිව්වොත් ඒක හරියට උකු ජෙල් එකක් වගේ දෙයක්. මේවා වාහනේ කූලින් සිස්ටම් එක ඇතුලේ තැම්පත් වෙලා ඒක සම්පූර්ණයෙන් අවහිර කරලා දානවා. ඒ කියන්නේ එන්ජිම ඕවර්හීට් වෙන්න පුළුවන්. ඒ නිසා කූලන්ට් එකක් දාද්දී ඒකේ පාට විතරක් බලනවට වඩා නැත්නම් සර්විස් එකෙන් දෙන එක දානවට වඩා කෑන් එකේ පිටිපස්සේ තියෙන IAT, OAT හෝ HOAT කියන අකුරු ටික බලන එක තමයි ආරක්ෂිතම විදිය. දැන් අපි බලමු නිවැරදි කූලන්ට් එකක් තෝරගන්නේ කොහොමද කියලා. ගොඩ දෙනෙක් කරන්නේ අනේ මට හොඳ මේක දෙන්න කියලා කඩේ අයියගෙන් ඉල්ලන එක. එතකොට කඩේ අයිය ඔයාලට දෙන්නේ වැඩිම ලාභ තියෙන එක. ඔයාගේ වාහනේට නිවැරදිම කූලන්ට් එකක් තෝරගන්න ඕනේ නම් මුලින්ම ඔයා කරන්න ඕන වාහනේ ඕනර්ස් මැනුවල් එක බලන එක. දැන් ඉතින් ඕනර්ස් මැනුවල් එකක් නෑ කියන්න එපා. ඒකට තමයි ඉන්ටර්නෙට් එක තියෙන්නේ. ඕනර්ස් මැනුවල් එකේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා ඔයාගේ වාහනේට දාන්න ඕන නිශ්චිත කූලන්ට් වර්ගය මොනවද කියලා. උදාහරණයක් විදිහට නවීන Toyota වාහන වලට ගොඩක් වෙලාවට Toyota Super Long Life Coolant තමයි නිෂ්පාදකයන් නිර්දේශ කරන්නේ. Honda වලට Honda Type 2 මේ දෙකම HOAT වර්ගයට තමයි අයිති වෙන්නේ. ඒ වගේම Toyota Super Long Life Coolant කියන්නේ විශේෂයෙන්ම Toyota Aluminum engine සඳහාම නිපදවපු මාදිලියක්. මම ඔයාලට තව පුංචි ටිප් එකක් දෙන්නම්. Coolant can එකක් ගන්නකොට ඒකේ ගහලා තියෙන නිෂ්පාදිත දිනේ බලන එක ඉතාමත් වටිනවා. සාමාන්‍යයෙන් සීල් එක කඩපු නැති Coolant can එකක් අවුරුදු 3ක් 5ක් වගේ කාලයක් ෂේප් එකේ තියාගන්න පුළුවන්. නමුත් කඩවල් ASCII දූවිලි වෙදි අවුවට රත් වෙවි පරණ වෙච්ච කෑන් ගන්න එක නම් එච්චර ඇඟට ගුණ නැහැ. මොකද කාලයත් එක්ක ඔය කූලන්ට් එක ඇතුලේ තියෙන රසායනික සංයෝගවල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ගොඩක් ස්පෙයා පාර්ට්ස් කඩවල මේ කූලන්ට් වගේ දේවල් පරණ වෙවි කාලයක් තිස්සේ තියෙනවා. ඒ නිසා කූලන්ට් එකක් ගන්නකොට හැමතිස්සෙම ලේබලේ බලලා ගන්න. අලුත්ම වෙච්ච එකකින් ආපු කූලන්ට් කෑන් එකක් වාහනේට දාගන්න පුළුවන් නම් ඒක ඉතාමත් හොඳයි. කූලන්ට් කෑන් එකේ සහ ලේබලේ පාට පිච්චිලා ෆේඩ් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඒක තදාවුවට කාලයක් තිස්සේ නිරාවරණය වෙච්ච එකක්. ඒකත් හොඳින් මතක තියාගන්න. ඒ වගේම සීල් එක කැඩුවට පස්සේ අවුරුද්දකට වඩා කාලයක් තියාගෙන පාවිච්චි කරන එක සුදුසු නැහැ. අපි දැන් බලමු කොහොමද මේ කූලන්ට් එකක් භාවිතා කරන්න ඕනි කියලා. ඉතින් අපි ඉන්නේ උණුසුම් රටකනේ. ඒ නිසා අපිට හිමාංකය ගැන එච්චර හිතන්න ඕනේ නැහැ. අපිට වැදගත් වෙන්නේ තාපාංකය සහ විකාදන ආරක්ෂාව විතරයි. කූලන්ට් එකේ ප්‍රීමික්ස්ඩ් කියලා සඳහන් වෙනවා නම් මේවා 150ක් කූලන්ට් සහ 150ක් ඩිස්ටිල් වෝටර් මිශ්‍ර කරලම තියෙන ඒවා. මේවට ආයේ වතුර දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලේබලේ කොන්සන්ට්‍රේට් හෝ 100%ක් ලෙස සඳහන් වෙනවා නම් ඒවට ඔයා ඩිස්ටිල් වෝටර් 50-50 අනුපාතයට මිශ්‍ර කරන්න ඕන. ඒ වගේම ඔයාගේ වාහනේ දැනට තියෙන කූලන්ට් එක සවුත් වෙලාද කියලා දැනගන්න ඉතින් ගැනත් මම පුංචි දෙයක් කියන්නම්. කූලන්ට් කියන්නේ සදාටම තියෙන දෙයක් නෙවෙයිනේ. ඒකේ රසායනික ද්‍රව්‍ය වල තියෙන ගුණය කාලයත් එක්ක දුර්වල වෙනවා. ඒ නිසා නියමිත කාලෙට කූලන්ට් එක මාරු කරන එක ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් IAT වර්ගයේව අවුරුද්දක් හෝ කිලෝමීටර් 30000කට වගේ සැරයක් මාරු කරන්න ඕන. OAT සහ HOAT වර්ගයේව අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 1,50,000ක් වගේ අතරේ මාරු කරන්න ඕන. නමුත් මේක හරියටම නිශ්චිත කාලයක් කියන්න බෑ. මොකද ඔයා දාන බ්‍රෑන්ඩ් එක අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. කූලන්ට් එකක් සවුත් වෙලා නම් මම කියන මේ ගති ලක්ෂණ ඔයාලට බලා ගන්න පුළුවන්. අංක 1 කූලන්ට් එකේ පාට වෙනස් වෙලා දුඹුරු පාටට හැරිලා නම් මේ කියන්නේ මලකඩ හැදෙන්න පටන් අරන් කියන එක. ඒක භයානක සයින් එකක්. අංක 2 කූලන්ට් ටැංකිය නැත්නම් රේඩියේටර් එකේ උඩින් තෙල් තට්ටුවක් වගේ පාවෙනවා පේනවා නම් මේ කියන්නේ මොනවා හරි ඔයිල් එකක් කූලන්ට් එකත් එක්ක මිශ්‍ර වෙලා කියන එක. ඒක බොහෝ දුරට එන්ජින් ඔයිල් වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් දැක්කොත් ඉක්මනටම චෙක් කරගන්න ඕන. අංක 3
කූලන්ට් එකක් සිරින්ජ් එකකට ඇදලා බැලුවම ඒකේ පොඩි පොඩි පාටිකල්ස් පේනවා නම් ඒකෙන් කියන්නේ කූලන්ට් එකේ රසායනික ද්‍රව්‍ය අවක්ෂේප වෙලා කියන එකයි. කූලන්ට් එකේ ස්මෙල් එකනොත් මේ ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. අලුත් කූලන්ට් එකක තියෙන නිකන් පැණි සුවඳක් වගේ දෙයක්, නිකන් පිලුණු වෙච්ච ගඳක් එනවා වගේ නම් මේ කියන්නේ කූලන්ට් එකේ ආයු කාලය ඉවරයි. ඉතින් කූලන්ට් වල තත්ත්වය හරියටම බලා ගන්න ඕනේ නම් ඉෆෙක්ටෝමීටර් එකක් පාවිච්චි කරලා ඔයාට හරිම අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේ පුංචි ගැජට් එක දැන් ගොඩක් මෙකැනික්ලා ගාව තියෙනවා. මේකට කූලන්ට් බිඳුවක් දාලා ආලෝකයට අල්ලලා බැලුවාම ඒ දීර්ඝයේ තියෙන සාන්ද්‍රණය කොච්චරද කියලා පෙන්නනවා. මේකෙන් කූලන්ට් එකේ ක්වොලිටි එක හරියටම බලා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු අපේ රටේ සමහරක් වෙහිකල් ඕනර්ස්ලා වගේම මෙකැනික්ලා මේ කූලන්ට් සම්බන්ධයෙන් තරන වැරදි මත කිහිපයක් ගැන. එක පිරිසක් කූලන්ට් වලට වඩා වතුර හොඳයි කියලා හිතාගෙන ෆිල්ටර් වතුර හරි බෝතල් වතුර හරි දාන අවස්ථා තියෙනවා. ඒ වගේම මගේ වාහනේට අවුරුදු 10ක් තිස්සේ වතුර තමයි දැන් මේ කිසිම අවුලක් නැහැ කියලා පම්පෝරි ගහන අයත් ඉන්නවා. නමුත් ඇත්ත කතාව තමයි ඔයාගේ වාහනේට වතුර දානවා කියන්නේ ඔයා හෙමින් ඒක නටමුන් කරනවා කියන එක. අපි කලින් කිව්වා වගේ වතුරේ තියෙන කැල්සියම් වගේ khනිජ ලවණ කූලින් සිස්ටම් එකක විදිහට ඝන තට්ටුවක් විදිහට තැම්පත් වෙනවා. මේකට තමයි කිව්ල කියලා කියන්නේ. මේක නිසා සිසිලන පද්ධතියේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එන්ජින් ඕවර්හීට් වෙන්න බලනවා. ඒ වගේම වෝටර් පම්ප් එක සහ එන්ජින් බ්ලොක් එකේ තියෙන ඇලුමිනියම් සහ යකඩ කොටස් මලකඩ ගන්න පටන් ගන්නවා. මේ මලකඩ කෑලි කූලින් සිස්ටම් එක පුරාම ගිහිල්ලා අවහිර වීම ඇති කරනවා. වතුරේ තියෙන khනිජ ලවණ නිසා වෝටර් පම්ප් එකේ බෑරින් සහ සීල් ඉක්මනින්ම දි รา පත් වෙනවා. ඒ වගේම තවත් කරන වැරද්දක් තමයි කූලන්ට් ටිකක් අඩු වුණාට පස්සේ ඒ ඉතුරු අඩුවට වතුර ටිකක් දාන එක. කූලන්ට් කියන්නේ වතුර එක්ක 50-50 නිශ්චිත අනුපාතයට මිශ්‍ර වෙලා තියෙන දෙයක්. ඔයා වතුර දැම්මම මෙන්න මේ අනුපාතය වෙනස් වෙන එක. එතකොට කූලන්ට් එකේ තියෙන රසායනික ද්‍රව්‍ය වල සාන්ද්‍රණය අඩු වෙනවා. ඒ කියන්නේ ඔයාගේ කූලින් සිස්ටම් එකේ ආරක්ෂාව දුර්වල වෙනවා කියන එක. කූලන්ට් ටිකක් අඩු වුණාම දාන්න ඕන නිවැරදි කූලන්ට් වර්ගයම විතරයි. ඒකත් ප්‍රීමික්ස් එකක් නම් මේකම දාන්න. සාන්ද්‍ර එකක් නම් 50-50 අනුපාතයට ඩිස්ටිල් වෝටර් එක මිශ්‍ර කරලා දාන්න. වතුර විතරක් නම් දාන්න මේපා. සමහර අය හිතනවා ෆිල්ටර් වතුර දැම්මම කිවුල බැඳෙන්නේ නැහැ කියලා. ඒකත් වැරදි මතයක්. ෆිල්ටර් වතුරේ වුණත් යම් ප්‍රමාණයකට khනිජ ලවණ තියෙනවා. ඒ වගේම ෆිල්ටර් වතුරේ මලකඩ කෑම පාලනය කරන්න කිසිම රසායනික ද්‍රව්‍යයක් නැහැ. ඒ නිසා ඩිස්ටිල් වෝටර් කියන්නේ කූලන්ට් වලට විකල්පයක් නෙවෙයි. මම දැන් කියන්නේ ඔයා කල්පනා කරමින් හිටපු ප්‍රශ්න ගැන. දිගටම වතුර දාපු රේඩියේටර් එකකට එකපාර කූලන්ට් දාන එක ගැටලුවක් නැද්ද? ඇත්තට මේක ගැන මට පුද්ගලික අත්දැකීමකුත් තියෙනවා. කාලයක් තිස්සේ වතුර දාපු රේඩියේටර් එකක් දැන්වත් මුදා ගන්න ඕන කියන පරම පිරිසුදු චේතනාවෙන් එන්ජින් ඔයිල් එකේ ගානටම සීකන් ඔරිජිනල් කූලන්ට් එකක් අරගෙන දාලා රේඩියේටර් එක ලෙෆ්ට් වෙච්ච සුන්දර මතකයක්. ඇත්තටම ඇයි එහෙම වෙන්නේ? අපි අවුරුදු ගාණක් වතුර දාලා තිබ්බම රේඩියේටර් එක ඇතුලේ සහ එන්ජින් බ්ලොක් එකේ මලකඩ සහ කිවුල ලේයර් විදිහට තැම්පත් වෙනවා. සාමාන්‍ය වතුර නිසා රේඩියේටර් එකේ සමහර කොටස් මේ විදිහ විකාදනයට ලක් වෙලා තියෙනවා. නමුත් මේ පොඩි පොඩි සිදුරු මේ මලකඩ සහ කිවුල ලේයර්ස් විසින් වහගෙන තමයි ඉන්නේ. අපි එකපාරටම හොඳම කූලන්ට් එකක් දැම්මම මොකද වෙන්නේ? හොඳ කූලන්ට් එකක පිරිසිදුකාරක එහෙම නැත්නම් ඩිටර්ජන්ට් සහ ශක්තිමත් විකාදන නිෂේධක තියෙනවා. මේවා ගිහින් අවුරුදු ගාණක් තිස්සේ හදපු මලකඩ තට්ටු සහ කිවුල එක්ක යුද්ධ කරන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මේ මලකඩ තට්ටු වලින් වැහිලා තිබ්බ සිදුරු නැවත විවෘත වෙන එක. ඉතින් රේඩියේටර් එක ලීක් වෙන්න පටන් ගන්නවා. නැත්නම් වෝටර් පම්ප් එකේ සීල් යනවා. ඉතින් මේ වගේ කාලාන්තරයක් තිස්සේ ඒ කියන්නේ අවුරුදු 5ක් තිස්සේ වතුර දාලා දූපු රේඩියේටර් එක වතුර අයින් කරලා කූලන්ට් එක දාන එක එච්චරම හොඳ වැඩක් නෙවෙයි. හැබැයි එහෙම කියලා නැවත නැවතත් වතුර දාන එක ඊටත් වඩා භයානක දෙයක්. එහෙනම් මේකට කරන්න ඕන දේ මොකද්ද? මුලින්ම රේඩියේටර් ෆ්ලෂ් එකක් දාලා එන්ජින් එක ටික වෙලාවක් දුවවලා ඇතුලේ තියෙන මලකඩ සහ කිවුල හොඳටම අයින් කරන්න ඕන. මේක කිහිප වතාවක් කරන්න වෙයි. ෆ්ලෂ් කරලා ඉවරුණාට පස්සේ රේඩියේටර් එක සහ හෝස් වෝටර් පම්ප් වගේ දේවල් වලින් ලීක් වෙනවද කියලා බලන්න. මේක හරියටම බලන්න එන්ජින් එක ටිකක් රත් වෙන්න දුවන්න ඕන. ඒ නිසා මුලින්ම වතුර දාලා ට්‍රයල් එකක් ගිහිල්ලාම බලන්න. රේඩියේටර් එක ගොඩක් පරණයි නම් අලුත් එකක් මාරු කරන එක තමයි හොඳම දේ. ඊට පස්සේ තමයි ඔයාගේ වාහනේට නිවැරදි කූලන්ට් එක දාන්න ඕන. තවත් වැදගත් දෙයක් තමයි වාතය ඉවත් කිරීම. නැත්නම් එයාර් බ්ලීඩින් කියලා කියන්නේ. කූලන්ට් එක මාරු කළාට පස්සේ සිස්ටම් එක ඇතුලේ වාතය හිර වෙන්න පුළුවන්. මේ වාතය නිසා කූලින් සිස්ටම් එක හරියට වැඩ කරන්නේ නැහැ. එන්ජින් ඕවර්හීට් වෙන්න පුළුවන්. ඒ නිසා කූලන්ට් දැම්මට පස්සේ වාහනේ බ්ලීඩ් කරන්න ඕන. අනිත් එක තමයි රේඩියේටර් කැප් එක. ගොඩක් අය මේක ගණන් ගන්නේ නැහැ. ඒත් රේඩියේටර් කැප් එකේ තියෙන සීල් එක සවුත් වුණොත් කූලන්ට් ටික වාෂ් වෙලා යනවා. ඒ වගේම නිවැරදි ප්‍රෙෂර් එක පවත්වා ගන්න බැරි වෙලා එන්ජින් එක ඕවර්හීට් වෙන්නත් පුළුවන්. ඒ නිසා කූලන්ට් මාරු කරනකොට රේඩියේටර් කැප් එකත් අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න. මතක තියාගන්න ඕනම දේ තමයි කූලන්ට් වල තියෙන විෂ සහිත බව. කූලන්ට් කියන්නේ විෂ ද්‍රව්‍යයක්. මේවා අතේ පයේ තවර ගන්න එපා. ඒ වගේම මේකේ තියෙන පැණි රස ගතිය නිසා බල්ලු පූස වගේ සත්තු ඒක බොන්න පෙළඹෙන්න පුළුවන්. මේ නිසා පාවිච්චි කරපු කූලන්ට් පරිසරයට මුදා හරින්න එපා. ඒක විධිමත් විදිහට බැහැර කරන්න. මේත් එක
ඒකම තවත් දෙයක් මතක් කරන්න ඕන ඔයත් වාහනයට ජෙනුයින් ජපාන් ස්පාර්ක් ප්ලග්ස් මිලදී ගන්න හොයනවා නම් JDM Hub එකට කෝල් එකක් දෙන්න. ඉතින් අපි ජපානයෙන් ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරන ස්පාර්ක් ප්ලග්ස් ඔයාලටත් සාධාරණ මිලට අපෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කූලන්ට් ගැන තව මොන හරි ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වාහන සහ මේන්ටනන්ස් ගැන අපි ඉස්සරහට කතා කරන්න ඕන මොනවද කියලාත් අපිට කියන්න. අපි හැම කමෙන්ට් එකක්ම කියවනවා. වැඩි දෙනෙක් කියලාන දේවල් ගැන අපි ඉදිරියේදී මේ වගේ දත්ත තොරතුරු එක්ක විද්‍යාත්මකව කතා කරමු. ගිහින් එන්නම් channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එකත් අනිවාර්යයෙන්ම follow කරන්න.